විජය කුමාරතුංග කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග සහ ක්ලාරා බියට්‍රිස් කුමාරතුංගට දාව 1945 ඔක්තෝබර් මාස 9 වන දින රාගම මහරෝහලේදී උපත ලැබීය. සහෝදර සහෝදරියන් 4 දෙනෙකුගේ පවුලේ බාලයා වූ විජයට වැඩිමල් සොහොයුරන් 2 දෙනෙක් විය. ඔවුන් සිඩ්නි කුමාරතුංග සහ විවියන් කුමාරතුංග විය. විජයට එක් වැඩිමහල් සොහොයුරියක් වූ අතර ඇය රූපා කුමාරතුංග විය. විජය කුමාරතුංගට වයස අවුරුදු 1කමාරක් පමණ වන විට කනගාටුදායක ලෙස ඔහුගේ පියාට මෙලොව හැර යාමට සිදුවිය. විජය කුමාරතුංග සීදුව මහාවිද්‍යාලය, කදානද මැසනර් විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. විජය සිනමා ජීවිතයට අවතීර්ණ වීමේ රසවත් කතාවක් තිබෙනවා. කුඩා කල සිට විජය ආසා කර තිබෙන්නේ පොලිස් නිලධාරියෙක් වීමටයි. එම නිසා ඔහු උප පොලිස් තනතුර සඳහා ඉල්ලුම් කර තිබුණා. ඒ අතරම විජය රඟපෑමට තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණයන් සඳහාද ඉදිරිපත් වී තිබුණා. එසේ සිටිනා අතරතුර විජයගේ නිවසට එකම දිනයේ ලිපි 2ක් ලැබී තිබුණා. එහි එක් ලියුමක සඳහන් වී තිබුණේ විජයව පොලිස් දෙපාර්තමේන්තුව විසින් පුහුණුවීම් කටයුතු සඳහා තෝරාගෙන ඇති බවයි. අනෙක් ලිපියේ සඳහන්ව තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ සුගතපාල සෙනරත් මහතාගේ හන්තානේ කතාව චිත්‍රපටය සඳහා විජය ප්‍රධාන චරිතයට තෝරාගෙන ඇති බවයි. මෙහිදී විජය විසින් තෝරා ගනු ලැබුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවයි. ඒ ඔහු කුඩා කල සිට එම රැකියාවට දැක් වූ කැමැත්තයි. නමුත් විජයගේ මව පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාව සඳහා තදින්ම විරුද්ධ වූ නිසා විජයට රඟපෑම තෝරා ගැනීමට සිදුවිය. 1969 දී තිරගත වූ හන්තානේ කතාව විජය කුමාරතුංගයන් විසින් ප්‍රධාන චරිතයකට පණ පෙවූ පළමු චිත්‍රපටයයි. මොකද්ද මේ බ්‍රෑන්ඩ් එක? බීඩි. නෑ මට එපා. මම එකක් කියන්නම් මචං. අපි ජීවත් වෙන්නේ එක මොහොතක විතරයි. ඒකෙදි අපි කරන්න තියෙන හැම දෙයක්ම කරන්න ඕන බා. මිනිහෙකුට එපා කියලා දෙයක් මේ ලෝකේ නෑ. අපිට ජීවිතයක් හැඩගස්ස ගන්න පුළුවන් අත්දැකීම් වලින්. අසව් ඔය තියෙන්නේ. ඇත්ත ඉගෙන ගන්න අත්දැකීම් ඕනේ නෑ බන්දු. ඕනම කැත වැඩක් කරුවම ඒක අත්දැකීමක් වෙනවා. අල්ල දාපන් මං බලේ අත්දැකීම්. අත්දැකීම් වලින් මිනිස්සු අවබෝධයක් ලබනවා මචං. හොඳ නරක තේරෙනවා නම් අවබෝධයක් ලබන්න කියලා ඒවා කරන්න ඕනේ නෑනේ. අත්දැකීම් තමයි මිනිහෙක් සම්පූර්ණ කරන්නේ. හොඳ නරක. මොකද්ද බං හොඳ? මොකද්ද නරක? ඒක මහා පල් මාතෘකාවක්. විජය කුමාරතුංග ඔහුගේ රංගන ජීවිතය තුළ චිත්‍රපට 114කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. මොකද බාද තනියම? කොහොමද අම්මා ආවේ නැද්ද? අම්මා ගියා මැටිලනට හම්බෙට දැන් එයි. ආ. ඇයි බේ මහත්තයාද පල්ලෙවත පැත්තේම යන්නේ? මං එනවා ඔබ ඉන්නවද වාඩි? මම මොකටද? මං ආවම කියන්නම්කෝ. ඉන්නවද? මං යනවා මට පරක් වෙනවා. ඕ මම මෑල්ලා එක්කන් ආවා. ආ. දන්නවා ඇතිනේ ඇයි මං එන්න කිව්වේ කියලා? සර් අපි වැරද්ද පිළිගන්නවා. වැරද්ද පිළිගත්තට කමක් නැහැ. හෙට උදේ 9 වෙනි ඉස්සෙල්ලා ඔය පෝරගෝණි 9 මේ වත්තර ගෙනත් දාන්න ඕන තේරුණාද? අනේ සර් ඒක මොනවා? මොකක්ද අයිසේ? තමුසලා බත්පත් හොයාගෙන කන තැන නේද මේ? මන් දන්නවා මේක අවුරුදු ගානක් තිස්සේ කෙරීගෙන ඇවිල්ලා තියෙනවා. සර් මේක ලොකු මහත්තයා ගණේ වැටුණොත් ලොකු මහත්තයා කනේ වැටෙන්නේ මං කිව්වොත් නේ. මුංචි දෙපා කලු කරගන්න එපා අවුවට යන්න එපා තාවලේ අවනක්කන වේති සිරියාවි මට විදවන්න එපා මගහැර යන්න එපා තරහා වෙන්න එපා මේ වගේ අනුකම්පා නැති සිරියාවි මේ ඇති ආඩම්බර
විජේගේ රංගන කුසලතාවය වෙනුවෙන් ඔහු විසින් ලබාගෙන ඇති සම්මාන අතිමහත්ය. ඔහු විසින් 1983 සිට 1987 දක්වා සරසවි සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවා සම්මානය නොකඩවා ලබා ගැනීමට සමත් වී ඇත. විජය මිය යාමෙන් අනතුරුවද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සම්මානයකින් පිදුම් ලබා ඇත. විජය කුමාරතුංගයන් ගායනා කරන ලද ගීත සංඛ්‍යාව 100කටත් වඩා වැඩි වන අතර ඔහුට ගීත කැසට් පට 10ක් නිකුත් කිරීමටද හැකියාව ලැබී ඇත. විජය කුමාරතුංගයන් 1978 දී SWRD බණ්ඩාරනායක මහතාගේ සහ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විවාහ දිවියට එළඹෙන ලදී. විජය කුමාරතුංග දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක් වූ අතර ඔවුන් යශෝදා කුමාරතුංග සහ විමුක්ති කුමාරතුංග විය. විජය කුමාරතුංගයන් සිනමා නළුවෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත දේශපාලනඥයෙක්ද වෙති. මොහු විසින් 1984 දී ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ කරනු ලබයි. එතැන් පටන් ඔහු මිය යන තෙක්ම එම පක්ෂයේ කටයුතු කර ඇත. විසඳුම මේ රටේ දේශපාලන බලය පළාත් වශයෙන් විමධ්‍යගත කරලා ඒ පළාත් තුළ තියෙන ඒ ප්‍රදේශවල තියෙන පොදු ප්‍රශ්න ඒ ආකාරයෙන් විසඳගන්න සෑහෙන තරමක් දුරට නිදහසක් දුන්නොත් බලයක් දුන්නොත් මේ යුද්ධය උතුරේ විතරක් නෙවෙයි අනාගතයේ බාගලාට වෙන ප්‍රදේශවල පවා ඇතිවෙන්න තියෙන ඒ සියලු යුද්ධ සියලු ප්‍රශ්න වළක්වන්න හොඳම ක්‍රමය මේකයි කියන එක අපි විශ්වාස කරනවා. විජය කුමාරතුංග 1986 දී සාම නියෝජිතයෙකු ලෙස LTT පාලන ප්‍රදේශයේ වෙත ගොස් LTT නායකයන් සමග සාකච්ඡා කිරීමට සමත් වී තිබෙනවා. Oh yeah, they want us to discuss and deal. Yep, let them. Why not come out, sir? Up here. Yeah, this is the following is exactly no man's land. 1988 පෙබරවාරි මාස 16 වන දින මධ්‍යාහන 12:20ට පමණ ඔහුගේ නිවස ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි සාහසිකයන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදු කර විජය කුමාරතුංගයන්ව මරා දමයි.